මගේ නම් නුවන් හර්ෂණ හේරත්. මම මැදගම කැන්ටන් මොන්රාගල. මම වෙල්ඩ කෙනෙක් විදියට යුරෝපයට යන්න ගොඩක් කල් try කරා. අද මගේ වීසා ඉන්ටර්විව් එක තිබ්බා. වීසා ඉන්ටර්විව් එකේදී ප්‍රශ්න කීපයක් ආවා. ප්‍රශ්න 20ක් වගේ ආවා සාමාන්‍ය. ගල්ෆ් වැඩ කරලා තියෙන අවුරුදු 6ක් ඒකේ එක්ස්පීරියන්ස් ගැන ඇහුවා. ඊට පස්සේ රොමේනියාවේ කම්පැනි ගැන විස්තර, රොමේනියා ගැන එතකොට තව කම්පැනි ඇඩ්‍රස් ඒ වගේ දේවල් ප්‍රශ්න 20කට වගේ ළඟින් ඇහුවා. මගේ වර්ක් පර්මිට් ආවට පස්සේ මාසෙකට අඩු කාලයක් තමයි මේකට සූදානම් වෙන්න තිබ්බේ. ඒ කාලය ඇතුළත YouTube වීඩියෝ Google search කරලා ඒ වගේ දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම අපේ Center of International එකේ ෆිසිකල් ක්ලාස් තියලා අපි ෆිසිකලි ඉන්ටර්විව් එකක් කරන ඉතිය ගැන අපිට ගොඩක් දේවල් කියලා දුන්නා. ඒ දේවල් හින්දා අපිට ඇත්තටම අමාරු වුණේ නැහැ. අපි කොන්ෆිඩන්ස් පිට ඉන්ටර්විව් එකට සූදානම් වෙලා ආවා. දැන් අද ඒකේ දේවල් තියෙනවා. අපිට ලේසි වුණා ඉන්ටර්විව් එකට ෆේස් කරන්න. අපි පුරුදු වෙච්ච දේවල් ඒ විදිහටම වගේ තිබ්බා. මේකට හරියට පුරුදු වුණොත් එහෙම ඇත්තටම චර ලොකුට හිතන්න දෙයක් නැහැ. හරිම ලේසි ඉන්ටර්විව් එකක්. මම හිතනවා වීසා එක අනිවාර්යෙන් හම්බෙයි කියලා. Thank you.